5. ඉතින් අපේ ඔන්ලයින් ක්ලාස් එකේ කරන පළවෙනි චිත්‍ර ප්‍රදර්ශනය තමයි මේක. ඉතින් අද තමයි අපේ චිත්‍ර ප්‍රදර්ශනයේ අන්තිම දවස. මේක බලන්න බැරි වෙච්ච ඔයාලට තමයි මේ අවස්ථාව. එන්න යන්න. මේ තියෙන්නේ අපේ පළවෙනි සමාජිකාවගේ චිත්‍රය. හරිනේ. ඉතින් මෙයාට අවුරුදු 30ක් වෙනවා. මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳලා. ඉතින් බලන්නකෝ මේ චිත්‍රය පාට කරලා තියෙන පැස්ටල් වලින්. කොච්චර විශේෂත්වයක් තියෙනවද? දෙවෙනි සමාජිකාව හිමාලිසා. මෙයාට අවුරුදු 12යි. මෙයාත් සම්බන්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳලා. ඉතින් බලන්නකෝ මේ චිත්‍ර කොච්චර වෙනස්ද? අපේ තුන්වෙනි සමාජිකයා. මෙයා තමයි රවීන්ද්‍ර. මෙයා සම්බන්ධ වෙන්නේ කොරියාවල ඉඳලා. මෙයාට අවුරුදු 38යි. බලන්නකෝ මේ පෝට්‍රේට් කොච්චර ලස්සනද? අමරදේව මහත්මයා ලස්සනට ඇඳලා තියෙනවා. මිස්ටර් බී. මේ අපේ හතරවෙනි සමාජිකයා. හර්ෂ. මෙයාට අවුරුදු 35යි. මෙයා සම්බන්ධ වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ඉඳලා. බලන්න මේ චිත්‍රය හරිම අමුතුයි. අනිත් එක තමයි මෙන්න මේ චිත්‍රය සහ මේ චිත්‍රය. මේවා පාට කරලා තියෙන කෝපි වලින්. ඔයාලට ආසයිද කෝපි වලින් චිත්‍ර අඳින්න? මේ තමයි අපේ වයසින් අඩුම සමාජිකාව තිස්සුමි 5 වෙනියා. ඉතින් මෙයාගේ වයස අවුරුදු 7යි. මෙයා සම්බන්ධ වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඳලා. බලන්නකෝ මේ චූටි බබාගේ චිත්‍ර කොච්චර ලස්සනද කියලා. මේ අපේ 6 වෙනි සමාජිකාව මනීෂා. මෙයාට වයස අවුරුදු 23යි. මෙයා සම්බන්ධ වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳලා. බලන්නකෝ මේ චිත්‍රය පාට කරලා තියෙන්නේ පාට පැන්සල් වලින්. අපි කවුරුත් පොඩි ළමයි වුණත් චිත්‍ර පාට කරන්න ගන්න පාට පැන්සල්. ඒ වලින් තමයි මේ චිත්‍රය පාට කරලා තියෙන්නේ. මේ අපේ 7 වෙනි සමාජිකාව නෙතුලි. මෙයාට අවුරුදු 12යි. ඉතින් මෙයා සම්බන්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳලා. බලන්නකෝ මේ වගේ චිත්‍රයක් වුණත් මේ වගේ සෙයින් හැඩ අඳින්න කොච්චර ඉවසීමක් තියෙන්න ඕනිද? මේ අපේ 8 වෙනි සමාජිකාව දහම්දි. මෙයාට වයස අවුරුදු 19යි. මෙයා සම්බන්ධ වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳලා. බලන්නකෝ මේ චිත්‍රත් පැස්ටල් වලින් තමයි පාට කරලා තියෙනවලට හිතා ගන්න පුළුවන්ද? බලන්නකෝ කොච්චර 3Dද කියලා. මේ ඉන්නේ අපේ 9 වෙනි සමාජිකාව හර්ෂිකා. මෙයාට හරි දක්ෂයි. මෙයාට වයස අවුරුදු 24යි. මෙයා සම්බන්ධ වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉඳලා. මේකත් පාට පැන්සල් චිත්‍රයක්. මේකත් ඒ වගේමයි. මෙන්න මේක පැන්සල් චිත්‍රයක්. මේක හරි විශේෂයි. බලන්න මේ වගේ සියුම්ව කාබන් පෑන් වලින් චිත්‍රයක් අඳින්න පුළුවන් වෙයි කියලා ඔයාලා කවදාවත් හිතලා තියෙනවද? මේ අපේ 10 වෙනි සමාජිකාව. මෙයා විද්‍යා. මෙයාට වයස අවුරුදු 31යි. මේ සමාජිකාව අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳලා. මේකත් කලින් වගේම හෝමි ආර්ට් එකක්. බලන්නකෝ
මේ බලු රාළව ලස්සනට ඇඳලා තියෙන හැටි. මේ අපේ 11 වෙනි සමාජිකාව සුරණි. මෙයාට වයස අවුරුදු 17යි. සම්බන්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳලා. මේ ඉන්නේ අපේ 12 වෙනි සමාජිකාව. ඉෂානි. මෙයාට වයස අවුරුදු 33යි. මෙයාත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳලා. මේකත් කලින් වගේම කොෆි ආර්ට් එකක්. මේ තමයි අපේ 13 වෙනි සමාජිකාව තමරා. මෙයාට වයස අවුරුදු 63ක් වෙනවා. මෙයා සම්බන්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳලා. මේ ඉන්නේ අපේ 14 වෙනි සමාජිකාව මේෂා. මෙයාට වයස අවුරුදු 19යි. මෙයා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ඉඳලා. මේ වගේ කැන්වස් පේන්ටින් එකක් කරන්න කොච්චර ඉවසීමක් තියෙන්න ඕනේද? බලන්න මෙයාගේ දක්ෂතාවය. මේ නම් 15 වෙනි සමාජිකාව ධනංජලි. මෙයාට වයස අවුරුදු 14යි. මෙයා සම්බන්ධ වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඳලා. මේ තියෙන්නේ මං ආස පේන්ටින් එකක්. බලන්න මේ දියඇල්ල. මේ ඉන්නේ අපේ 16 වෙනි සමාජිකාව හැනලිරි. මෙයාට වයස අවුරුදු 40යි. මෙයා සම්බන්ධ වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳලා. ඔයාලා දන්නවද? මේ තියෙන්නේ ග්ලාස් පේන්ට් එකක්. මේක ඇඳලා තියෙන්නේ වීදුරුවක්. මේකත් ඒ වගේම.